ඉතින් ඔන්නවා චිකන් සුප් එකයි චිකන් රයිස් එක. ඇත්තට මේ රන්දිකයි එක තමයි චිකන් රයිස් එක. එහෙනම් අපි කාලා බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. ඉතින් සුප් එක ගත්තොත් මේක මේ චිකන් ස්වීට් කෝන් සුප් එකක්. ඒතර මේකේ මේ සුදු පාට තියෙනවනේ අර මේ ගෝවා වගේ කොළ ජාති ඊට පස්සේ තව දේවල් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ඔය ස්වීට් කෝන්ුත් මම දැක්කා පොඩ තියෙනවා මේ තියෙන්නේ. ස්වීට් කෝන් තියෙනවා. පේනවද? ස්වීට් කෝන් තියෙනවා. ඊට පස්සේ තව මේකේ චිකන් උත් තියෙනවා මේ. චිකන් තියෙනවා. ඉතින් ඔක්කොම දාලා තියෙන්නේ. අනික තමයි මේක පැන් රහක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ චිකන් රයිස් එක. ඒක තමයි අද රැයට කන්නේ. මේක මේ අයියගෙන් කොටසක් ගන්නනේ. ඉතින් චිකන් රයිස් එකේ බිත්තර බොන්චි මේ ලීක්ස් නෑ නේද? ලීක්ස් පොඩ්ඩක් තියෙනවානේ. ලීක්ස් වැඩි නෑ අර අපි සාමාන්‍ය ලීක්ස් නේ තියෙන්නේ. මේ කැරට් බොන්චි ඒවා තමයි වැඩියෙන් තියෙන්නේ. ලීක්ස් පොඩ්ඩක් තියෙනවා. අයිතින් චිකන් එක බිත්තරයි. ඉතින් කාලා බලමු. මරු ඒ කියන්නේ මේ පොඩි බැනරක් තියෙන්නේ. ඊට පස්සේ මේකත් මරු. මේක දැන් මේ ඊරැත් කෑවා. මං කෑ මික්ස් එකක්. අද නූල්ස් කෑවෙත් මෙතනින්ම තමයි. එතන පට්ට සුපිරි. මොකද වගාදස? වගාදස මොකද? කෑම නියමයි මෙතන. ரொம்ப